Hi foodies! ඉතින් TikTok එකේ viral cheesecake එක හදාගමුද? ඔන්න මාත් කොහොම හරි Greek yogurt එකකුත් හොයාගත්තා. ඉතින් මට හම්බුණු Greek yogurt එක පොඩි මේක විතරයි තිබ්බේ ගන්න ගියාම. ඉතින් ඕක අපේ ගෙදර කට්ටියට මදි නිසා මම සාමාන්‍ය yogurt එකකුත් ගත්තා. ඔය දෙකෙන්ම කට්ටිය හදලා තිබුණා. ඇත්තට මට තෝරුණා රස වෙනසක් තියෙනවද කියලා බලන්න. ඒ වගේ මම මේ බිස්කට්ස් වර්ග ඔක්කොම ගත්තා. මේ හැම එකෙම කට්ටිය ස්ටෆ් කරලා තිබුණා. ඔරිජිනල් රෙසිපි එකට නම් බිස්කොෆ් එක තමයි කට්ටිය යූස් කරලා තිබ්බේ Greek yogurt එකට. හැබැයි unfortunately මට ඒක මෙහෙ හොයාගන්න බැරි වුණා. ඉතින් අපි තියෙන ඒවායි හදලා බලමු. අපි මුලින් Greek yogurt එකට බිස්කට් ටික ස්ටෆ් කරගමු. මම මේක පොඩක් ඕපන් කරලා හොඳට හැඳිගා ගන්නවා. හැඳිගාගෙන මගේ ළඟ තියෙන හැම බිස්කට් එකකින්ම ටික ටික මේකට ස්ටෆ් කරලා බලනවා රසයේ වෙනසක් තියෙනවද කියලා බලන්න. දැන් රෑ 9යි මේක පැය 12ක් විතර තියන්න ඕනේ කියලා තිබුණා. ඒ නිසා මම මේක දැන් හදනවා හෙට උදේට බලන්න. මම ඊට පස්සේ මේක උඩට පොඩ්ඩක් අපි ස්ට්‍රෝබෙරි ජෑම් ටිකකුත් දාගන්නවා. මම දැක්ක සමහර වීඩියෝ වල එහෙම කරලා තියෙනවා. එහෙම කරාම රසයි කියලා තිබුණා. අපි කරලා බලමු නේද? පස්සේ මම අපේ සෙට් යෝගට් එකටත් ඒකම කරගන්නවා. හැබැයි මම ඊට කලින් මේක පොඩ්ඩක් කවලම් කරගෙන මේකට මුලින් ජෑම් ටිකක් දාලා ආයෙත් කවලම් කරගන්නවා. ඊට පස්සේ තමයි මම බිස්කට් ටික ස්ටෆ් කරන්නේ ඇතුළට. මම බිස්කට් වර්ග තුනම පැත්තෙන් පැත්ත ස්ටෆ් කරනවා. අපි බලමු රසයේ ලොකු වෙනසක් තියෙනවද කියලා. මේකටත් මම හොඳට බිස්කට්ස් දාගන්නවා. දාලා අර වගේම ජෑම් ලේයර් එකකුත් උඩින් දාගන්නවා. මේට උදේට බලමු. ටඩා! Moment of truth. බලමු. දැන් උදේ 8:00ට විතර මම මේක කන්නේ කොහෙලද කියලා බල හිටියේ. මුලින්ම මම Greek yogurt එක තමයි මේ ටේස්ට් කරන්නේ. ඊට පස්සේ මම set yogurt එකත් කනවා. මට නම් රසයේ දෙකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි Greek yogurt එක more like cheesecake or Greek yogurt texture එක ටිකක් creamy නිසා but පොඩි ඇඹුල් රහක් එනවා දෙකේම. yogurt එකේ comparing to Greek yogurt එක මේ set yogurt එක චුට්ටක් පැණි රහයි. cheesecake වගේම ගත්තොත් තියෙන්නේ Greek yogurt එක තමයි චුට්ටක් ඊට වඩා ඇඹුලයි. biscuit වල ලොකු වෙනසක් නැහැ. ඔක්කොම එක වගේ. දෙකම හොඳයි. for me set yogurt එක ටිකක් set එක